ආයුබෝවන් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. අපි දෙන්න අද එකතු වෙලා ඉන්නේ අපේ ගෙවත්ත ඔයාලට පෙන්නන්න. ආයුබෝවන් කියන්න හැමෝටම. අපේ ගෙවත්ත කියන්නේ. හරි එහෙනම් අපි බලමු අපේ ගෙවත්ත කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ තක්කාලි වගාව. තක්කාලි වගාව නම් දැන් හදලා ටිකක් දවස් වෙනවා. ගස් වැටෙනවට කූඩුව වගේ ලස්සනට ගහලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ තක්කාලි වගාව තමයි ඔයාලට මේ බලා ගන්න තියෙන්නේ. දැන් පොඩි පොඩි ගෙඩිත් ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ රූණා. රූණත් එක්කම මේ තියෙන්නේ නිවිතිය වැලයි, වෙල්යායයි. මේ තියෙන්නේ දඹල වැල. දඹල වැලයි මෑකරල් වැලටයි කලින් දාලා තිබ්බේ අපි පටි වගේක්. ඒ පටි වගේට වෙච්ච දේ අහගන්නකො මෙයාගෙන් පටි වලට වෙච්ච උනේ මොකද්ද කියලා. ඔව් ඉතින් අන්නේ ලේනා අරන් ගිහින් අපේ පටි ටික වැල් ටික ඔක්කොම කඩන් වැටිලා තමයි තිබ්බේ නේද අසීෂා? ඊට පස්සේ අපි මොකද කරේ? අපි ලනු දුන්නා කිරීට. ඔව් කිරීට අපි මේ පටි ටික ආයේ ගේ හදා ගන්නම කියලා දීලා අපි මේ වෑරුයි මේවා ටික දැම්මා මෙතෙන්ට. අර ඈතින් ඔයාලට පේන්නේ අසීෂාගේ මිනුරිගේ සරුංගලේ. මිනුරි නෑ ගමේ ගිහිල්ලා අර පේන්නේ සරුංගලේ හුළඟට හෙලවෙනවා. ඔය තියෙන්නේ සරුංගලේ හෙලවෙනවා. ඔන්න ඔහොම තමා හුලං වැඩි වෙලාවට මෙයා සරුංගල් ලෙවන්නේ. ඔය තියෙන්නේ අසියාගේ සරුංගලේ. ඔන්න මෙතන තියෙනවා අසීෂාගේ දෙලුම් පැලේ. ඊට පස්සේ පැපොල් තියෙනවා. මෙතන පලා වර්ග ටිකක් හදලා තියෙනවා. ගස් ටික. ඒ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි. එහෙනම් අපිව ලයික් කරන්න, ෆලෝ කරන්න, කමෙන්ට් කරන්න. මතක නැතුව නෙවෙයි, මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.